කරන දිස්ත්‍රික්කයේ කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ආසනයේ ඒ වගේම අපේ දිස්ත්‍රික්කයේ කෙනෙක් තමයි CWW කන්නංගර මැතිතුමා. ඔබතුමා දන්නවා CWW කන්නංගර මැතිතුමා එතුමා නිදහස් අධ්‍යාපනය මෙරට හඳුන්වා දීපු කෙනා. එතුමා නිදහස් අධ්‍යාපනයේ පියා කියලා අපි හඳුන්වනවා. එතුමා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මෙරටේ යුග මෙහෙවරක් කරපු නායකයෙක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේවා අපි අත්දැකීමට ගත යුතු දේවල්. නිදහස් අධ්‍යාපනය හඳුන්වලා දීපු CWW කන්නංගර මැතිතුමා ඒ වගකීම ඉටු කරලා ඊළඟ ඡන්දෙට මුණ දුන්නා. කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ආසනයෙන් කොහොමද සලකපු විදිය? නිදහස් අධ්‍යාපනයේ පියාව මතුගම ආසනයේ මිනිස්සු ඒ කාලේ තියෙන්නේ දිස්ත්‍රික් මැතිවරණයක් නෙවෙයි ආසන මැතිවරණයක්. මතුගම ආසනයේ ජනතාව CWW කන්නංගර නිදහස් අධ්‍යාපනයේ පියාව ගෙදර ඇරියා. මේවා හොඳ අත්දැකීම්. මේවා ගැන හොඳට අපි වටහා ගන්න ඕන. මම මේ කියන්නේ විශේෂයෙන්ම මේ තමුන්නාන්සලාගේ නව රජයේ යටතේ තමුන්නාන්සලා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනකොට තමුන්නාන්සලා ඒ ගැන වගකීමකින් කටයුතු කරන්න වෙනවා. මොකද මම මේක කිව්වේ. දැන් සමහරලාවට සමහර ඔබේ ආණ්ඩුව හිතන් ඉන්නවා නම් මේ ආණ්ඩුව මේ විශ්වයේ තියෙනකම් අපි ආණ්ඩුව කරන්න කියලා. මේ විශ්වයේ තියෙනකම් අපි තමයි ආණ්ඩුව කරන්නේ. ඒක හිතන් හිටියොත් වැරදියි. මං මේක කිව්වේ. අපි දන්නේ නැහැ. හරියට මේ ජීවිතය වගේ තමයි ආණ්ඩුවක්. අපේ ජීවිතේ අපිට කියන්න පුළුවන්ද? ඉපදෙන දවස දන්නවා. කවුරු හරි තාම ඉපදිලා දිනවද? මරණ දිනය කියන්න පුළුවන් කෙනෙක්. තාම ඉපදිලා නැහැ. අර ජීවිතේ හරියට තනාග පිළිබිඳ වගේ. කොයි වෙලේ මැරෙයිද දන්නේ නැහැ. නේද නියෝජක කතානායකතුමනි? ඒ හින්දා පරිස්සමෙන් ඉන්න ඕනනේ අපි. එහෙනම් අපි මේ ජීවිතේ වගේ. ජීවිතේ අපි දන්නේ නැහැ ඉපදින දවස දන්නවා මැරෙන්නේ කොයි වෙලේද කියලා දන්නේ නැහැ. සමහරු ආයුෂ වැඩිවෙන් ගෙනියනවා තව සමහරු නොයෙක් වෙන මැරෙනවා. ආණ්ඩුත් ඒ වගේ. ආණ්ඩුත් කොයි වෙලේද කියලා කියන්න බෑ. ඒ නිසා මං කිව්වේ මේ ගැන අපි අවධානය යොමු කළ යුතුයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම පෞගිය 8 වෙනිදා උසස් අධ්‍යාපන අමාත්‍ය